ඉතින් අපේ ගෙදර නම් මල් ගොඩාක් වවලා තියෙනවා. ඒ මල් වල ලස්සන බලන්න තමයි උදේ පාන්දර මම එළියට යන්නේ. ඉතින් බලන්නකෝ ඔය ඉන්නේ අපේ බලුත් අඩියා. එයාත් ඉතින් ඔහේ එළියට වෙලා ඉන්නා. ඊට පස්සේ මං උදේ කෑම ගත්තා. රෝල්ස් එකක් තමා කෑවේ. අද දවසේ ටිකක් අඳුරුයි, අවුවත් නෑ, වැස්සත් නෑ. හරිය නිස්කලංක දවසක්. ආදර මල් වල පාට කියන්නද ඉන්නේ කවුද කියලා. ඇත්තටම ලස්සන සමනලේ. ඊට පස්සේ ඉතින් රබුටන් ගෙඩි 3ක් තිබ්බා. ඒක කෑවා. ඊටත් පස්සේ ඉතින් ගස්ලබ් ගෙඩියක් කඩාගෙන ඒක හදාගෙන බොන්න තමයි මේ හදන්නේ. ඒ වගේ ලස්සන තබනේ. හවස ටී ටයිම් එකට නම් කිරි කෝප්පෙකුයි වඬු කෑල්ලකුයි තමයි කෑවේ. මෙයාලා නම් ඉතින් හැමදාම අපේ වත්තට එනවා. බලන්නකෝ ඉතින් කරන වැඩ. ඔන්න ඉතින් හවසට මල් එහෙම කඩලා පහන පත්තු කරන්න තමයි හදන්නේ. ඇත්තටම මේ වෙලාවේ නම් මාර විදියට හිත නිවෙනවා. ඊට පස්සේ ඔන්න අයිස්ක්‍රීම් ටිකකුත් කාලා